සුබෝදයසනක් පුරෝගාමියා වෙබ් අඩවිය වෙනුවෙන් ඔබතුමාව හමුවෙන්න බොහෝ අවස්ථාවන් උදා කරගෙන තිබුණා. නමුත් නොයෙක් හේතුන් මත ඔබතුමාගෙත් මගෙත් ඒක මගහැරලා ගියා. කොහොම වෙතත් මම ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපිට ලබා දීම පිළිබඳව. ඒ වගේම මට මේ සම්මුඛ සාකච්ඡාව අපි විනාඩි 15ත් 20ත් අතර කාලයක් ගත කරන්නේ. මම දන්නවා මේ වගේ කෙටි කාලයක් තුල ඔබතුමාගෙන් අහන්න තියෙන ප්‍රශ්න අහලා ඉවර කරන්න බෑ. අනිත් එක පුරෝගාමියා මොරටුව මූලික කරගෙන යන නිසා මම හිතනවා අපිට ඉදිරියේදීත් මේ සම්මුඛ සාකච්ඡාව ගෙනියන්න පුළුවන් වෙයි. හොඳයි. මම ඉස්සෙල්ලම ඔබතුමාගෙන් අහන්න කැමතියි. මම දන්න විදිහට ඔබතුමා තමයි මොරටුවේ පුරපතිවරයෙක් හැටියට වැඩිම කාලයක් සේවය කරපු පුද්ගලයා. එතකොට ඇත්තටම මේ සමාජගතව තියෙන මතයක් තියෙනවා. ඇතම් අය සමන්ලාල් කියපු ගමන් බොහොම හොඳ නගරාධිපතිවරයෙක් නිහතමානී ඒ වගේ කියනවා වගේම ඇතම් දෘෂ්ටිවාදයක් තියෙනවා සමන්ලාල් කියපු ගමන්ම ඔබතුමාගේම වචනයෙන් කියනවා නම් හොරා කියන එක මුලට දාලා කතා කරන. මම කැමතියි මුලින්ම ඔබතුමාට අවස්ථාවක් දෙන්න. මේ ගැන ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ? මම ඉස්ලාම් ස්ටුඩියෝන් දෙනවා ඔබතුමාගේ සමාජ මාධ්‍ය ජාලය තුලින් සම්මුඛ පරීක්ෂණයක් සඳහා උට අවස්ථාව ලබා දීම පිළිබඳව. ඊළඟට මම හිතනවා මේ වර්තමාන රජයක් එහෙම නැත්නම් ගත්තොත් මේ වර්තමාන ආණ්ඩුවක් විතරක් නෙමෙයි සමහර විට අපිට විරුද්ධවාදී කියන්න ගත්ත එකම දේ තමයි සමන්ලාල් දූෂිතය. හැබැයි මොරටුව මහනගරසභාව විතරක් නෙමෙයි මුළු ලංකාවේම වැඩිම කාලයක් එක දිගටම නගරාධිපත්‍ය දරපු කෙනා තමයි මම. ඒකට හේතු ගොඩක් තියෙන්නට පුළුවන්. පළවෙනි දේ මම කියන්න මේ හොරා කියන එකට අද කටින් කියන දෙයක් විතරයි තියෙන්නේ. අවුරුදු 17ක් නගරාධිපතිවරයා ලෙස කටයුතු කිරීමේදී ඔය හොරා කියන එකට එක පැමිණිල්ලක් පොලිසියට නැහැ. හැබැයි කට කතාව විතරයි තාම තියෙන්නේ. ඉතින් ඔක ප්ලෑන් පාස් කරද්දී සල්ලි ගන්නවා කියයි. එහෙම නැත්නම් මොකක් හරි වැඩක් කරන්න ගියාම මොන හරි කරනවා කියයි. දැන් කවුරුත් දන්නවා 2013 මේ ගල් අල්ලපු සිද්ධියකට අල්ලා දූෂණ වංචා විමර්ශනයකින් බන්ධනාගාරයක දුන්නේ මේ සියලු දේ තියෙනවා. හැබැයි මේකේ අර අවසානයේ කියන අග්‍රාමාත්‍යතුමිය වර්තමානයේ හර්නි මහත්මිය කියනවා අර විදුලි බල ශක්තිය ඇමතිතුමාට මේ ප්‍රශ්නේ ආපු වෙලාවේ කිව්වා අධිකරණයෙන් හොරෙක් කියනකම් හොරෙක් නෙමෙයි. දැන් ඒක ඇමතිවරයන්ටයි මාලිමාවේ රජයට විතරයි ඒක ඇත්ත වෙන්නේ. ඒකට අනිත් විරුද්ධ පාක්ෂිකයන්ට ඒක ඇත්ත නෙමෙයි. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් හොරා ගන්න යා හොරා. ඒ නිසා මම හිතනවා මේක නිවැරදි කරගන්න තියෙන හොඳම දේ තමයි 2006 අප්‍රේල් මාසේ 17 වෙනිදා සිට 2023 මාර්තු මාසයේ 19 වෙනි දින දක්වා නගරාධිපතිවරයා කටයුතු කිරීමේදී ටෙන්ඩර් මගඩියකින් මෙන්න මෙහෙම කරා කියලා කොහෙවත්. එතකොට ප්ලෑන් එකක් පාස් කරන්න සල්ලි නැතුව කරන්නේ නැහැ කියලා කොහෙවත් බැරිලා නැහැ. ඊට පස්සේ යම් කිසි මිලදී ගැනීමක් කරෙද්දී ඒ මිලදී ගැනීම ගැනව හඳුනාගෙන ඔවුන්ගේ මුදල් ගත්ත කියලා කොහෙවත් නැහැ. මම කියන්නේ මීටත් වඩා මොනවද තියෙන්නේ සාක්ෂි කියන එක මම දන්නේ නැහැ. හැබැයි මට තියෙන හොඳම මං වෙනුවෙන් මට කියන්න තියෙන්නේ මම හොරා කියන එක මට විතරක් කියන එකක් නම් මම මේක එතකොට මේක ඇත්ත වෙන්නේ සමල්ලාල් විතරයි කියන්නේ. දැන් හොරා නොකියන්නේ කාටද? මාලිමාවේ අය අරන්නේ ඔක්කොම බොරු. ඒක තමයි අද තියෙන මතය. ඒක තමයි මීට වඩා ඒකට පිළිතුරු දෙන්න උවමනාවක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔබතුමා මේ හොරා කියන එක අනන්තවත් අහලා තිනවා. නමුත් ඒකට පදනමක් නැහැ. ඒක තමයි ඒකට සරලම උත්තරේ. හොඳයි මම ඊගාවට ඔබතුමාගෙන් මෙන්න මෙහෙම අහනවා. ඔබතුමා මෙච්චර කාලයක් වැඩිම කාලයක් නගරාධිපති ධූරය දරද්දී හැබැයි ඉතින් අපි මේක සාපේක්ෂව දකින්න ඕනේ. මොකද මේ මාලිමා රජය ඇවිල්ලා තාම බොහොම කෙටි කාලයයි. නමුත් මතයක් තියෙනවා මොවුන්ට වැඩ කරන්න බෑ. මොවුන් කයිවාරු ගැහුවා විතරයි. බොරු කිව්වා විතරයි. ඒකටත් මම හිතන්නේ මේ මොරටුව ජනතාවට උනත් පදනමක් නැහැ. දැන් සමහරු හොඳයි කියනවා සමහරු නරකයි කියනවා. දැන් ඔබතුමාට සාපේක්ෂව හිටපු නගරාධිපතිවරයා හැටියට මේ වසර ගානේ සාපේක්ෂත්වයත් මොකද ඔබතුමාලා අවුරුදු බොහෝ කාලයක් හිටපු නිසා කොහොමද ඔබතුමා පෙන්වා දෙන්නේ එදා ඔබතුමාගේ පාලනයයි අද පාලනයයි අතර වෙනස? ඇදලුමි සලාම කියන්න ඕන අර
කසාදයක් බැන්දක් දෙදෙනෙක් පළවෙනි ළමයා හම්බ වෙනකම් නැත්නම් පළවෙනි මාස 3 නැත්නම් අවුරුද්ද එතනින් පස්සේ ආදරේ නැති වෙනවා කියන එක නෙමෙයි. වගකීම් වැඩි වෙන නිසා යුතුයකම් මරෝමේව අඩු වෙන්න පුළුවන්, බැඳීම් අඩු වෙන්න පුළුවන්. ඒකට හේතුව එතනට අපි කැදැල්ලට තව කුරුල්ලෙක් එනවා නැත්නම් කිරිල්ලියක් එන නිසා ඒකට ආදරේ බෙදෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි පළවෙනි අවුරුද්ද මම හිතනවා සුන්දරම අවුරුද්ද කරගන්න ඕන. දැන් මම මුලින්ම නගරසභාව බාර ගනිද්දී පැහැදිලිවම නගරසභාව බාර ගනිද්දී හරියටම තුන වාහන 16යි. අද කොට්ටාද 29ක් තියෙන තැනක වාහන 16යි තිබුණේ මේ කසල අවසාන රැගෙන යාම කරන්න. ඒ වාහන 16න් මේ මුළු මොරටුව මහනගර සභාව තුලම කුණු ගොඩවල් 400ක් තිබුණා. ඒ 400ම නැති කරලා විධිමත් විදියට කසල බැහැරලීම සඳහා අවශ්‍ය කරන කටයුත්ත මම මාස 3ක් ඇතුළත කළා. වාහන 16යි. දැන් අපි බාර දෙද්දී කුණු අදින්න විතරක් වාහන තිබුණා 40 ගානක්. දැන් මේක මේ මට තේරෙන්නේ නැහැ තාම අවුරුද්දයි. හැබැයි ඉතින් අද වෙනදා කුණු ගොඩවල් පාරේ තිබුණේ ඒවා කොහොම නැති කරපුවා අපි අද කුණු ගොඩවල් දකින්න වෙලා. අද පිරිසුදුකම අතින් ගන්න දෙයක් නැහැ. අද විශ්වවිද්‍යාලයේ වාහනතරටම ඩෙන්ගු ව්‍යාප්ත වෙනවා. ඒ ඩෙන්ගු වර්ධනය වීමට උත්තරයක් නැහැ. මේක පනාගොඩ මහත්මයා පැහැදිලිවම බැරිකම මිසක් නොහැකියාව මිසක් උනන්දුව නැතිකම මිසක් කොටින්ම කියනවා නම් දැනපුරුද්ද කලපුරුද්ද පළපුරුද්ද කියන එක නොමැතිකමම නිසා මගේ අවුරුද්ද පළවෙනි වසර මෙතුමාගේ පළවෙනි වසර හාත්පසම වෙනස්. මම ගත්තේ 750ක කාඩර් එක. දැන් 1200ක කාඩර් එක. එතකොට 750කින් කරපු දේ වාහන 16ක් එක්ක දැන් වාහන 40 ගානක් තියෙද්දිත් කරගන්න බැරි නම් මේක මොරටුවේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේක බැරිකම. මේක නොහැකියාව. නොදන්නකම. සා උනන්දුව නැතිකම. ඒකයි මේකට පදේ හේතුව. ඊට වඩා පදනමක් නෑ. මම ඕක සරලව කිව්වේ ඕකයි. ඒක නිසා ඒ එකක් විතරයි. අනිත් ඒවා එකින් එක ගත්තම ප්ලෑන් එකක් පාස් කරන්න ගියාම වරි පණන් එකක් හදන්න ගියාම වරි පණන් ගෙවන්න ගියාම මේවා එකින් එක ගත්තම මට මේක කියන්න ඇත්තටම ඔබතුමා කියන වගේ විනාඩි 20 මදි වෙයි. තව දවසක් ඕන වෙයි ඒවා කියන්න. හොඳයි. දැන් ඔබතුමාගේ පාලනය ඒ වගේ බොහොම ක්‍රියාශීලීව කරගෙන ආවත් මම මේ පුරෝගාමියා වෙනුවෙන් සොයා බැලීම් කරද්දී මට දැනගන්න ලැබිච්ච තොරතුරක් තමයි මොරටුව මහනගර සභාවේ අධිභාරයන් තියෙනවා ගොඩක්. මම දන්නවා ඒක. ඒකට දේශපාලන අධිකාරියට සුජු ඇඳගිල්ල දික් කරන්න බෑ. මෙහි ඒ කියන්නේ ඒ අධිභාරයන් මං හිතන්නේ 2000 ගණන් වල ඉඳලම එන අධිභාරයන් තියෙන්නේ. නමුත් 2024 අවසාන මට හමු වෙච්ච මේක වෙනකන් 1,18,00,000ක විතර අධිභාරයක් තියෙනවා. නමුත් මේ දක්වා මොරටුව නගර සභාවේ නිලධාරීන් මේවා එක්කහතු කරන්න වැඩපිළිවෙලක් යොදලා නැහැ. මොකද ඒ වාර්තාවල තියෙන්නේ පිළිතුරු දී නැත. එක්කෝ මතුව අය කරගන්නවා කියලා. මම හිතන්නේ දැන් ඔබතුමාගේ පාලන සමයේ මේ වගේ අධිභාරයන් තියෙන්නේ නැති. ඔබතුමා අණක් දුන්නේ නැද්ද? නියෝගයක් දුන්නේ නැද්ද? මේවා එකතු කරගත යුතුයි කියලා. තාමත් ඒක සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ 1,18,00,000ක් සරලව මම කියනවා නම් මොකක්ද මේකට හේතුව? පැහැදිලිවම ඔය නාගරික මන්ත්‍රීවරුන්ට 2002කින් පසුව ගෙවපු ඒ කියන්නේ මුද්දර හා ඉන්ධන දීමනා සම්බන්ධයෙන් ගෙවීම. එතකොට මේ ගෙවීම් කලේ අපි ගිහිල්ලා කිසිම මන්ත්‍රීවරු ඒකට 2002 ඉඳලා 2006 දක්වා හිටපු මන්ත්‍රීවරු සියලු දෙනා මේකට යටත්. ඒ කියන්නේ මිය ගිය අය ඇර මිය ගියා කීප දෙනෙක් මිය ගියා මිල්ටන් මන්ත්‍රීතුමා එතකොට UNP කෙනෙක් මිය ගිහිල්ලා තිබුණා. ඔහම මිය ගිය අය අර අනිත් ඔක්කොම මේකට යටත් වෙලා තියෙනවා. ඉතින් අපි ගමු රංජිත් සාමුවෙල් කියන්නේ. ඒ වගේම මම හිතනවා මිය ගිය අයගෙන් අර හැබැයි ඒකෙන් මේක ගෙවීම් කරපු අය ඉන්නවනේ. ගෙවීම් කරපු අය සියලුම දෙනා මේ අධිභාරයෙන් නිදොස් කළා තියෙනවා. එතකොට දැන් අපි කියනවා කියමනක් තියෙනවනේ පොලිසිය බూరు ගහන්න ගියාලා බూరు ගහන තැනකට ගියාම බూరు ගහන අය විතරක් නෙමෙයි බලාගෙන හිටියත් අතටුංගුර ගන්නවා. එතකොට මේක ගෙවීමේදී ගෙවීම් කරපු නිලධාරි නිදහස් වෙලා ගත්තෑව කොහොමද අධිභාරයක් වෙන්නේ? මේ ප්‍රශ්නේ දිගින් දිගටම අපි කතා කළා. මගේ පාලන කාලෙදිම මේක කතා කළා. ඒක හොඳම උත්තරේ තමයි වර්තමාන නගරාධිපති විසාන්ත පදිනාන්තු මහත්මයා. මේ මහත්මයාට මේ අධිභාරය තියෙනවා. හැබැයි මම විශ්වාස කරනවා නගරාධිපතිවරයා മന്ത്രിවරු කාලේ හරි එතුමා තේරුම් ගත්තා නම් මේක අපි වැරදි විදියටයි මේක
අපිට ගෙවිලා තියෙන්නේ කියලා එතුමා ගෙවන්න බෑ. එතුමා ගෙවලන්නේ නැත්තේ එතුමා දන්නවා මේක වැරද්දක් මේ. මේක ගෙවපු ඒව නිදාස් කරලා අපිව විතරක් මේකට අධිභාරයට ගත්ත කියන එකෙන්ම තේරෙනවා නිසාන්තපති නාන්දු කියන වර්තමානයේ සුපිරිසුදු දේශපාලනේ පාරිශුද්ධ දේශපාලනේ ඒ නැත්තම් මතවාදයට ලක් වෙලා තියෙන තමල්ලාල්ලා කියන උන් වරු මේගොල්ලෝ එහෙම නෑයි කියන කෙනා පවා ගෙවලා නෑයි කියන එකෙන් අදහස් වෙනවා මේකේ වැරද්දක් තියෙනවා. අන්නේ වැරද්ද නිවෘත්ති කරගෙන අපි ලොකු උත්සාහයක් ගත්තා. ඒ උත්සාහය තාමත් තියෙනවා. අදත් අපි රැස් වෙනවා යම් කිසි ස්ථානයකදී මේ සම්බන්ධයෙන් කතා කරන්න. මොකද අපි දන්නවා මේ දැන්ට ඒ දවස්වල ඔය වගේ දෙයක් තමයි මේ පනාගොඩ මහත්මයා മന്ത്രിවරුන්ට බදු සල්ලි වලින් ගෙව්වේ. හැබැයි අද වර්තමානයේ සියලුම සේවකයන්ට මේවා කොහේ කියලා නවතින කියලා අපි දන්නේ නැහැ. සියලුම නිලධාරීන් උදවාගෙන ගත්තොත් අපේ වර්තමානයේ නාගරික කොමසාරිස් අට්ටුම තරමෙන් 1,50,000ක් වැටුපක් ලබනවා. මේ වැටුපට ඔබතුමා මම වරිපණන් ගෙවන මුදල් වක්‍රබදු ගෙවන මුදල් එකතු කරලා අද එතුමියට නගර සභාවෙන් දාන්න වෙලා තියෙනවා 65,000ක් 70,000ක් විතර 1,50,000. වර්තමානයේ ආණ්ඩුව ඔවුන්ගේ බජට් එක ඔවුන්ගේ මහ භාණ්ඩාගාරයේ උතුරායන් තරම් සල්ලි දිනනවා කියලා අද 40% පළාත් පාලන ආයතනවල මහනගර සභාවලට 40ක් නගර සභාවලට ප්‍රාදේශ සභාවල 20 15 30 ඔය ආකාරයෙන් කපා ඉවර නිසා වැටුප් ප්‍රතිපූර්ණය නොකරන නිසා අද ගෙවන්න වෙනවා මේකට උත්තරපත්නි කවදද කියලා ලොකු ප්‍රශ්නයක් වෙයි. මම හිතනවා මේකට හොඳම නිදසුන් තමයි නිසාන්තපති නාන්දු කියන්නේ දූෂිතයෙන් නොවේ නම් ඔවුන් නොගෙව්වේ මොකද්ද කියන එක හොයලා බලන්නට දැන් කාලය ලැබිලා තියෙනවා. හොඳයි ඔබතුමා දැන් මේ අධිභාරයන් ගැන කතා කරනකොට ඇත්තටම මමත් මුලින් දැනගෙන හිටියේ මේ ඉන්ධන දීමනාව පිළිබඳව අධිභාරය ගැන පමණයි. නමුත් ඊට පස්සේ මම ඇත්තටම තොරතුරු දැනගැනීමේ පනත යටතේ නගර සභාවෙන් ඉල්ලා සිටියත් ඔවුන් ඒකට කල් මරනවා ඇරෙන්න තාමත් මට ඒ කාලේ ඉක්ම ගිහිල්ලත් ලැබුණේ නැහැ. නමුත් ඊට අමතරව තියෙනවා අධිභාරයන්. ඒ කියන්නේ මම උදාහරණ කොට ගත්තොත් එක්තරා තැනක එහි සඳහන් වෙනවා නගර සභාවෙන් නඩුවකදී වන්දි හැටියට ගෙවපු මුදලක් පිළිබඳව. ඒ කියන්නේ ප්ලෑන් එකක් පාස් කරන්න බැහැ කියලා ඒ මිනිස්සයා ගිහිල්ලා නඩු පවරලා. මේ ආදී වශයෙන් බොහෝ අධිභාරයන් තියෙනවා. මම අහන ප්‍රශ්නය මේකයි. දැන් ඔබතුමා යම් පිළිතුරක් ඒකට දුන්නා. මේ නිලධාරීන් තමයි මෙහි වගකිවිය යුත්තෝ. ඒ තමයි විගණකාධිපතිගේ නීතිය අනුව තියෙන්නේ. මේ නිලධාරීන් මේව යට ගහනවද? ඒ කියන්නේ මේවා එකතු කර නොගැනීමෙන් රුපියලක් වුණත් මොරටුවේ ජනතාවගේ සල්ලිනේ. ඒ නිසයි මම මේ ඔබතුමාගෙන් පුන අහන්නේ. මම දන්නවා ඔබතුමාට සුජුව ඒකට දේශපාලන අධිකාරියට මුකුත් කියන්න බෑ. නමුත් දේශපාලන අධිකාරිය මේකට බලපෑමක් කරලා තියෙනවා නම් එය රිමාන්ඩ් වෙන්න තරම් බරපතල දූෂණ වරදක්. ඒක හරි. මොකද එහෙම වෙන්නේ? ඇයි මේ නිලධාරීන්ට කවුරුවත් ඔබතුමාගේ පාලන කාලයේ නිලධාරීන්ට මම කියන්නේ මේ වරිපණන් තියෙන ඒවා නෙමෙයි. වෙනම අය කරගත යුතු අධිභාරයන් තියෙනවා. ඇයි ඒවා එකතු කරගන්නට හෝ ඒවා අය කරගන්නට දැන් ඒකේ හුඟක් තැන්වල තියෙන්නේ පිළිතුරු දී නොමැත 2024 වෙනකම් මේක ඇවිල්ලා තියෙනවා. මේ නිසයි මම මේක ගැන පුන අහන්නේ. ඔබතුමා පොඩ්ඩක් ඒක ගැන පැහැදිලි කරොත් ඇයි මේවා නිලධාරීන් අය කරගන්න පියවර ගන්නේ නැත්තේ? නිමාගේ ප්‍රශ්නේ ඉතාමත්ම මම හිතන්නේ මේ කාලේටම ගැළපෙන ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි නිලධාරීන්ගේ අතින් වෙන්නා වූ වැරදි තුලින් ඇතිවෙන්නා වූ අධිභාරයක්. තුලින් ඇතිවෙන්නා වූ සමාට විගණන විමසුම සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරු සැපයීමට ඔවුන් අපොසත් වෙනවා. දැන් උදාහරණයකට ඒ කියන එක්තරා මහත්මයෙක්ගේ ප්ලෑන් එකක් අනුමත කිරීමකින් තොරව වෙන්නා වූ කාලයකදී ඒ සම්බන්ධයෙන් අධිකරණයේදී ඔහුට ඒ ප්ලෑන් එක අනුමත කරලා දෙන්න කියපු වෙලාවේ ඒ අදාළ වෙන්නා වූ නිලධාරියෙක් ඒ වසන් කරමින් ඉඳලා ඒ වසන් කිරීම තමයි මම හිතන්නේ මේ පරීක්ෂණයට ලක් වෙන්න ඕන. මාස 6ක 7ක කාලයක් වසන් කරගෙන ඉඳලා ඒ කියන්නේ නගර සභාවේ තියෙන වපසරිය තුල ගත්තොත් මීටර් 20ක්වත් දුර නැති තැනක ඉඳලා ඒ නිලධාරියා අදාළ තැනට ගෙනල්ලා ඒ නීති අංශයෙන් ඉංජිනේරු වංශයට ගෙනල්ලා නොදීමේ වරද තුල ඇතිවෙච්ච වූ දෙයකට ප්‍රමාදගාතු එක්ක ඔහුට ගෙවන්න උනා ලක්ෂ 107ක්. ඒ 107 ගෙවීම අධිභාරයක් විදියට නෙමෙයි තවමත් මං හිතන්නේ පවතින්නේ. ඒක ගෙවපු විදියේ ඒ කියන්නේ විමසුමට තාම උත්තර ලබා දීලා නැහැ. මේ විමසුමට උත්තර ලබා දීම වැරදි. ඒ කියන්නේ මේක ඇත්තටම කියනවා නම් අධිකරණයෙන් මේකට අධිභාරයක් එන්න පුළුවන් කමකුත් නැහැ. අධිකරණ නියෝග අධිභාර වෙන්නේ නැහැ.
අධිකරණ නියෝග අධිභාර වෙනවා නම් ඒ තීන්දුව දීපු අධිකරණයට අධිභාරය යන්න ඕනේ. මෙහෙම තීන්දුවක් දුන්නේ ඇයි කියලා. එහෙම අධිභාරයක් එන්න කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඉතින් මම විශ්වාස කරන්නේ නිලධාරීන්ගෙන් වෙන්නා වූ සියලුම අඩුපාඩුකම් මේ වෙලාවේ මේ මොරටුව මානකර සභාවේ විතරක් නෙමෙයි සකල විදි ලංකාවේම තියෙනා වූ පළාත් පාලන ආයතන පමණක් නෙමෙයි සියලුම රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ සියලුම දේ නිලධාරීන්ගෙන් වෙන්නා වූ දේ නිලධාරීන් තමයි මේ පරීක්ෂණ කරන්නේ ජගත් පනාගොඩ මහත්මයාණෙනි. කවදාවත් මේකට කමිටුපත් කරලා ඒකට මහජන නියෝජිතයන්ගෙන් මේක කවදාවත් මේ අධිභාරයෙන් ලක් වෙච්ච ආ වූ දේවල් කතා කරන්නේ නැහැ. නිලධාරීන්මයි කතා කරන්නේ. නිලධාරීන් ආරක්ෂා කිරීම සූක්ෂම විදියට වෙලා තියෙනවා. හැමතැනම මොරටු නගර සභාවත් වෙලා තියෙනවා. ඉදිරියේදීත් වෙයි. ඒ නිසා මේකට මම හිතන්නේ නිශාන්ත පොදිනාන්දු ගරු නගරාධිපති මේකට උත්තරයක් හොයයි කියලා මම විශ්වාස කරනවා. ඔව් මේකයි. මේ ගැන ඇත්තටම අපි දිගින් දිගටම කතා කළ යුතුයි. ඒක අපි පසුවට තියමු. මම කැමතියි දැන් මේ වීඩියෝ ටිකක් නවත්තන්නත් ඕන නිසා ඔබතුමා බොහෝ විට නගර සභාවෙන් මම දැක්ක ඔබතුමාගේ ඔය සමාජ ජාල ආශ්‍රිතව ඔබතුමා පිට්ටනියේ ගේට්ටුවක් පිළිබඳව මේ ආදි වශයෙන් නොයෙක් දේවල් ඒ වගේම ඔබතුමා කියනවා ඩෙන්ගු වලට සහාය දෙන්න මම කැමතියි. මේ වගේ ඔබතුමාගේ ප්ලෑන් එකක් එහෙම නැත්නම් සහයෝගය දීමේ වුන් ගන්නවද නැද්ද කියන එක වෙනම දෙයක්. මොකක්ද ඔබතුමාගේ දැන් මේ ඇති වෙලා තියෙන තත්වයට විසඳුම හැටියට අවසන් වශයෙන් ඔබතුමා කියන්නේ? එකම දේ තමයි අර සුසාන භූමියේ ගේට්ටුවක් සවි කරලා තිබුණා. මම හිතන්නේ මීට අවුරුදු 10කට වගේ උඩදී මම ප්‍රතිසංකරණයක් කරා මුළු සුසාන භූමියම රවතාවත්තේ දැන්ට නම් කරලා තියෙන සුසන්නරම පොදු සුසාන භූමිය. එතකොට ඒකේ ඒ චීන චට්ටි වලින් තමයි චීන චට්ටි කියන්නේ ඔබතුමාගේ අවබෝධය තියෙනවා මම මේක අහනකොට ඕන කෙනෙකුට අවබෝධය තියෙනවා ඒක දිගන්නේ නැති ලෝහ වර්ගයක්. එතකොට ඒ ලෝහ වර්ගයේ 95% මේ ගේට්ටුවේ තිබුණා. 5% තිබුණේ යකඩ. ඒක තැනක විතර පොඩි දිරුමක් තිබුණා ඒ යකඩේ. එතකොට මේ ගේට්ටුව පොඩි ගහම්බීරත්වයක් තියෙනවා. ඒ කියන්නේ යම් දෙයක් අපි සැලසුම් කරනකොට ඒ තැනට ඕන විදිහට සැලසුම් කරන්න ඕන පොඩි ගහම්බීරත්වයක් තියෙනවා. ඒ ගේට්ටුව මම දැක්ක පැත්තකට තියලා ගේට්ටුවක් හදලා තියෙනවා. මම ඊට පස්සේ ඒ අදාළ වෙන්නා වූ මේ කොන්ත්‍රාත්කරුගෙන් මම විමසීමක් කළා. ඇයි මේ ගේට්ටුව ඉවත් කළේ කියලා. ඒකට ප්‍රධානියා විසින් කිව්වා ඒක පරණ පැටර්න් එකක් දැන් ඕනේ නැහැ මේ කරන්න කියලා. දැන් මේක 100%ක්ම යකඩ. ඒ කියන්නේ දි รา පත් වෙන ප්‍රමාණය වැඩි අනික කිසි ගැඹීරත්වයක් නැහැ. ඒ නිසා මම විවේචනයක් නෙමෙයි කළේ. මේ අපරාධයක් මේ කරලා තියෙන්නේ අල්ලස දූෂණය කියන එක අල්ලස කියන එකයි දෙකක් නෙවෙයි රාපරාමාත්‍ය. දැන් මම අල්ලස් දූෂණ වංචා විමර්ශනයෙන් මාව ලක් වෙලා තියෙන අල්ලස කියන්නේ මේ අල්ලස කියන්නේ ගැනීමක්. යම් දෙයක් කිරීම සඳහා මේ යම් දෙයක් ඉල්ලලා ඒක නොදුන්නොත් නොකර ඉඳීම සහ දුන්නට පස්සේ කිරීමනේ අල්ලස කියන්නේ. දූෂණය කියන්නේ වෙන්නා වූ නීති මේ කියන්නේ ලියකියවිලි ප්‍රශ්නයක් තමයි දූෂණයක් ලෙස සලකන්නේ. එතකොට මම කොහොමද මේගොල්ලෝ මේ දූෂණය හොඳටම දැන් කරලානේ. මේ ලක්ෂ ගාණක් වටිනාකම ගේට්ටුවක් අයින් කරලා ඊට වඩා දෙයක් සවි කරලා ඊට වඩා අඩු එකක් සවි කරලා හොඳ නැති එකක් ගුණා මේ කියන්නේ ගුණාත්මක භාවය. ඒ කියන්නේ ඒකට සුදුසු වෙන්නා තත්ත්වයෙන් කරලා. ඒක නිසා ඒක මම පොඩි විවේචනයක් කළා. විවේචනයක් නෙමෙයි කළේ. යවදැකීම හැබැයි ඒකට ගරු සුදේශ් ඉන්ද්‍රජිත් මන්ත්‍රීතුමා ඒකට ස්තුති කරලා එතුමා ඒ ගේට්ටු දෙක අපි අරගෙන යනවා කියලා ගේට්ටු දෙක අරගෙන ගිහිල්ලා තිබුණා. මම දෙවෙනි පාර දැම්මට පස්සේ ඊට පස්සේ එතුමා කිව්වා ඒක සුදුසු තැනකට ඒක සවි කරනවා කියලා. අනිත් පැත්තෙන් ගත්තම මේ ඔබතුමා ඊළඟට මගෙන් කියුවා තව ප්‍රශ්නයක් පොඩ්ඩක් මතක් කිරීමක් කරන්න. ඒ කියන්නේ ඔබතුමා දැන් හුඟක් ඒ කියන්නේ ප්‍රශ්න මතුවෙනකොට ඔබතුමා කියනවා මම මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න ඩෙන්ගු සම්බන්ධව. ඩෙන්ගු සම්බන්ධයෙන් ඇත්තටම මම මේක කිව්වට පස්සේ ගියයි ඕක අපි කරන්න හිටියා කියලා. ඒත් මම කියනවා කරුණාකරලා ගරු නගරාධිපතිතුමනි මොරටුවේ ලක්ෂ 2කට ආසන්න පිරිසක් ඉන්නවා. දැන් දෙකක් පැනලා. ඔබ වරිපනම් බදු ගෙවන කෙනෙක්වත් ඔබ මොරටුවේ පදිංචි කරුවෙක්වත් නෙමෙයි. ඔබ ගොරකාණේ නැත්තම් හොරේකලේ පදිංචි කරුවා. හැබැයි මම අවුරුදු 600ක් විතර මේ මොරටුවේ પરම්පරාවකින් යුක්ත කෙනෙක්. නිසා අපිට ඔබතුමාට වඩා මොරටුව පිළිබඳව නෑකම් කිය ඔබතුමා මොරටුවේ ඥාතියෙක්, ඔබතුමා මොරටුවේ පුරවැසියෙක්, ඔබතුමා මොරටුවේ පදිංචි කරුවෙක් එක වෙනම දැන් ඔබතුමා මොරටුවේ නෙමෙයි ඉන්නේ. ඒක නිසා කරුණාකරලා ඔබතුමා කියන්නේ ඔබතුමාට මේක දවස් දෙකක වැඩමුළුවකින් 150 මේ වැඩේ අවම කරගන්න පුළුවන්. කරුණාකරලා මේක අපෙන් උපදෙස් ගන්න නැත්නම් මේක ඇහුවට පස්සේ ඔබතුමා මේක කරන්න. කරලා ඔබතුමා කරගත්ත කියලා කියන්නේ ඒකට කමන්නේ නැත.
ඔබතුමා මෙන්න මේ දේ කරන්න. අපි මේවා කළා. මේ වගේ දේ තියෙන වෛද්‍යවරුන් උපදෙස් අරගෙන අපි මේවා කළා. ඔබතුමා ශබ්ද විකාශන යන්ත්‍ර 15ක් විතර පාවිච්චි කරා. කොට්ටාස දෙකක් විතර ආවරණය කරන එක. ආවරණය කළ මේක සිකුරාදා. ඔබතුමා යන්න මේක. සිකුරාදා ගිහිල්ලා කියන්නේ සෙනසුරාදා ඉරිදා. ඔබේ ගෙදර බිත්තර කට්ටක් හෝ තිබේ නම් වතුර රැඳෙන. ටොනිප්පියලි මූඩියක්වත් තිබේ නම් වතුර රැඳෙන. බෝතලයක් තිබේද? ඉවත දමන මොකක් හෝ වතුර රැඳෙන දෙයක් තිබේද? ඔබේ පීල්ල ඔබ පරීක්ෂා කරලා තිබෙනවා. ඔබේ අතු පීලි වලට ගිහිල්ලා කොළවල් ගිහිල්ලා ඔබගේ වතුර රැඳෙන තැන් තියෙනවද? ඒවා කරුණාකර මේ දවස් දෙක ඇතුළේ ඉවත් කරන්න. ඉවත් කරන සියලුම දේ දොරකොඩින් තියන්න. අපි මේවා සම්පූර්ණයෙන්ම ඉවත් කරන එදිනට පස්සේ සිට ඔබට නිත්‍යානුකූල කටයුතු කරනවා කිව්වා නම් මේ මොරටුවේ ඉන්න ඔක්කොම අය ඒකට අපි මේ දන්න මොරටුවේ මිනිස්සු හරි සංවේදී මිනිස්සු. මේ මිනිස්සු හැමදාම ඒකට උනන්දු වෙලා තියෙනවා. මොරටුවේ මිනිස්සු වරිපණම් බඩු ගෙවන මිනිස්සු ඒවට කැමති වෙලා තියෙනවා. ඒ මිනිස්සු ඒක කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම ගේනවා අපේ කසල කල්පනාකරණය කර තැන්ට. ඒ දවස්වල මම ඕවා කරනකොට ඒක තිබුණේ නැහැ. ඒ හැම එකම ටොනිප්පුලි මූඩියම සල්ලි. දෙන බෝතලේ සල්ලි. එතකොට ප්ලාස්ටික් බෝතලේ සල්ලි. ඉවත දමන ප්ලාස්ටික් බේසම සල්ලි. ඉවත දමන ප්ලාස්ටික් පිගාන සල්ලි. එතකොට මේ සියලුම දේවල් ඔක්කොම එකතු කරලා මම ඔබතුමාට කියන්නේ මෙන්න මේ තුලින් මම ලක්ෂ 7ක් විතර හොයලා හැම මාසෙම මේ කසල කළමනාකර දැනි ඔය නගර සභාවට ගත්ත ඒක අලගලකාරියන් විනාශ කළා එක රථයක් රථ 4ක් අරගෙන ඒකේ ලීසින් එක ගෙව්වේ මම මොනවා සල්ලි. හොඳයි. ඇත්තටම මේ ඔබතුමාත් එක්ක සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙනකොට එකින් එක ප්‍රශ්න එන ප්‍රමාණයක් මතුවෙනවා. නමුත් අපිට ඒ වගේ කාලයක් නැහැ. නමුත් මම කැමති ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් කියන්න අපි මේක තව දුරටත් ඉදිරියට මෙතනින් නැවැත්තුවට ඉදිරියට ගෙන යා යුතුයි. මොකද වීඩියෝ හුඟක් දිගට බලන අය නැති නිසා. ඒ නිසා අපි අදට සමුගන්නවා. අපි නැවත දිනක පුරෝගාමයා වෙනුවෙන් ඔබතුමා හමුවන්න එනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.